සුබ දවසක් යාළුවනේ. අදත් රසමරස රෙසිපි එකක් අරන් ඇවිත් තියෙන්නේ. ඔයාලට අද අපි කියලා දෙන්න යන්නේ දියබත් හදන විදිහ. දියබත් කියන්නේ රස වගේම ගුණ ආහාරයක්. අපි රෑට ඉතුරු වෙන බත් වලින් තමයි මේ දියබත් හදාගන්නේ. රෑට ඉතුරු වෙන බත් පිඟානයකට දාලා ඒකට වතුර ටිකක් දාලා උදේ වෙනකන් තියලා තියාගන්න ඕනි. ඊට පස්සේ තමයි මේ දියබත් එක අපි හදාගන්නේ. එහෙනම් අපි බලමු දියබත් එක හදන්නේ කොහොමද කියලා. මුලින්ම අපි පොල් ගෙඩියක් බිඳගෙන ඒ පොල් වතුර වල රසත් බලලා පොල් ටික ගාගත්තා. අවශ්‍ය ප්‍රමාණයට තමයි අපි පොල් ටික ගාගත්තේ. මේ විදිහට පොල් ටික ගාගෙන අවශ්‍ය කරන ටික මෙහෙම හොඳින් හොද ගන්න ඕනේ. ඒ සෝදගත් මිරිස්, රතු ලූණු මෙන්න මේ විදිහට කපා ගන්න ඕනේ. අපි දැන් අම්මිරිස් ටික කපලා දැන් මේ කපා ගන්නේ රතු ලූණු. දියබත් වලට රතු ලූණු දැම්මහම හරිම රසයි. ඒ නිසා ඔයාලා දියබත් හදනකොට අනිවාර්යෙන් රතු ලූණු එකතු කරගන්න. දැන් අපි ගාගත්ත පොල් ටික හොඳින් මිරිකලා කිරි ටික ගන්න ඕනි. මේ විදිහට හොඳින් මිරික ගන්න ඕනි පොල් ටික. පොල් කිරි ටික අපි මේ විදිහට හදාගෙන මේ තියෙන්නේ අපි රෑට වතුරේ දාපු බත් ටික. ඒ බත් ටිකට තමයි අපි දැන් මේ අම්මිරිස්, රතු ලූණු සහ මේ පොල් කිරි ටික එකතු කරගන්නේ. මේ විදිහට ඒ ටික එකතු කරගෙන අපි දැන් මේ එකතු කරන්නේ දෙහි. දෙහි ටිකක් වැඩියෙන් දාගන්න. එතකොට දියබත් එක හරිම රසයි. අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්න. ලුණුයි දෙහි හරියට එකතු වුණාම තමයි දියබත් එක ගොඩක් රස වෙන්නේ. එහෙනම් අපි දියබත් එකේ රස බලමු. ඉතින් යාළුවනේ ඔයාලත් දියබත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න.